මේ දිහා හොඳට බලන්න. මේක කොලයක්ද නැත්නම් සතෙක්ද? මේ තමයි අපේ ස්වභාව ධර්මයේ ඉන්න ලෝකේ හොඳම වෙස්වලා ගැනීමේ ශිල්පියා. අපි ඇවිදින කොලයා කියලා හඳුන්වන leaf insect. කොල ක්‍රමයා කියන්නේ ස්වභාදහමේ ඉන්න අති දක්ෂ වෙස්වලා ගැනීමේ ශූරයෙක්. මෙයාලා බිහි වෙන විදිහ ඊටත් වඩා පුදුමයි. කොල ක්‍රමයා පැටව දාන්නේ බිත්තර වලින්. හැබැයි මේ බිත්තර සාමාන්‍ය බිත්තරමගේ නෙවෙයි. ඒවා හරිම තද කටුවකින් යුක්ත පුංචි ඕවලාකාර ඇට වගේ පෙනුමක් ගන්නවා. ගැහැණු සතා ගහේ ඉනන් තනි මේ බිත්තර පොළවට විසි කරනවා. මේ බිත්තර කොලකුණු අතර වැටුනාම විලෝපිකයන්ට හොයාගන්න බැරි තරමට බීජයකට සමාන වෙනවා. සමහර කොලකෘමී බිත්තරවල කුහුඹුවන් ආකර්ෂණය කරන විශේෂ කොටසක් තියෙනවා. කුහුඹුව මේ බිත්තර තමන්ගේ කෑමක් කියලා හිතලා තමන්ගේ ගුල් ඇතුළට අරගෙන යනවා. එතකොට බිත්තරය පොළවේ අනිත් සත්තුන්ගෙන් හරිම ආරක්ෂිත තැනක තැන්පත් වෙනවා. බිත්තරේ පුපුරලා එළිලට එන පොඩි පැටවා බිහි වෙන්නේ කොළ පාටින් නෙවෙයි. ඔහු ඉන්නේ තද දුඹුරු හෝ රතු පාටින්. මේ දුඹුරු පාටින් එළියට ආපු පැටවා ඉක්මනින්ම ගස් උඩට නැගලා කොළ කන්න පටන් ගන්නවා. කොළ කනකොට ටික දවසක් යද්දි මේ සතාගේ වර්ණය ක්‍රමයෙන් කොළ පාටට හැරෙනවා. ඒ විදිහට තමයි පොඩි පැටියා පරිපූර්ණ කොළ කෘමියෙක් බවට පත් වෙන්නේ. මේ ආකාරයට කොළ කෘමියා බිහිවන සෑම පියවරකදීම ස්වභාව ධර්මයේ පුදුමාසහගත වෙස්වලා ගැනීම සහ ආරක්ෂාව දක්නට ලැබෙනවා. ඇයි මේ සතා මෙහෙම වෙස්වලා ගන්නෙ? ජීවිතේ රැකගන්න. මේ සතා කොලයක් වගේ ඉන්න නිසා කුරුල්ලන්ට, කටුස්සන්ට වගේ විලෝපිකයන්ට මේ සතා කොළ අතරේදී අඳුන ගන්න බෑ. කොලයක් කන්න වුන් කැමති නැහෙනි. ඉතින් මේ සතා කොළ අතරේ හැංගිලා ආරක්ෂිතව ජීවත් වෙනවා. මේ වගේ තවත් අපූර්ව විද්‍යාත්මක රහස් ගැන දැනගන්න ඉක්මනින්ම අපේ channel එක subscribe කරන්න.